මොකද? තව පොඩ්ඩක් අප්පෙලෝනේ. බඩත් ගියා දෙලෙව්වද වාහනයක්වත්. මේ පාර පොඩි අයියා සුපිරි වාහනයක් කෙලෝවේ. මට සිරි මේ පාපේ ගිහලා මොකෙන් එහාට ඔය. එක්කක් කියලා ගත්තා වෙලෝවේ සුපිරියා. අම්මම ගියා. යම පොල් කඩන්න ඇව්වා නෙමෙයි. දවල් හින දැක්කට වැඩ නෑ බං. මේ චූටි අයියා පොල් කඩන්න අයියා මේ මම වෙන්න කවුලන්නේ. මේ වර යන්න පිස්සු ගේනද හීනයක් උඹ දැක්කේ වර යන්න. බයික් එක වෙන්න. අපි දවල් හිනේ බයික් එකේ වරෙන්කෝ. අපි යනා එහෙනම් හරි හරි. පොඩියා කඩන්න ආ. සුපිරි බයික් එක කොෂිස් කෑවල මොකද පයින් ගහවලේ. මොකක්ද අවුල? ඉරාජා හොදම කොටස යනකොටනේ පාට පැන්නේ. විචාරණ කරන්නේ බලපන්කෝ. තෝ නාකි වෙන්නේ මේ ගහයට ඉඳලා බං. බයික් එක කොහෙන් උඹලා අයියලා දෙන්න. උන් ගියා පොල් කඩන්න. ඇයි දැන් උඹට පොල් කඩන්නේ? මං පොඩි අයියට කිව්වා පොල් කඩන්න කිව්වා මං අහුලන්න යනවා. නිකම. ඔව් නිකම. තෝ තමයි නිකම. ලස්සන බයික් එක පැත්තේ. පැද්ද රෙද්ද. එන කම්මැලි පාට. මුස්කෙන්ට උදේ දැක්කත් ආලවන්නියා. එරෙත් යන්න. මෙහෙවරෙන් මම තෝද අපෝ බං කියන්න එපයි බං වෙලා තෙලින් නූලෙන් බෙවුන්ලි කැලේ අයිලෙන් බැඳගෙන ගමන් හිටියේ. ඇයි තෝ ජෙට් එකක්ද පැද්දේ? මෙහෙවර නිකමා. ගහනවා උත්තල පොළවේ ඇට යවයි. නිකම වගේ පේන්නේ නේ. යකෝ බලපන් වත්තට ගිහිල්ලා ගහලා තියෙන ගැහිල්ල. ඔව් පේනවා මේ 12ට ගහලා තියෙන ගැහිල්ල. දැක්කම මෙතන ඉඳන් ගහනවා. කොහමද? ලොකු අයියාම වැටර ගියා. ඒ පැත්තට යනකම් මං හිටියේ බලහන්කෝ. පැන්නනේ පැතින්. බූරුවා. අනේ මන්දා කොහොම හැදෙයිද? මේක නම් නිකමම තමයි. ආම නිකම් මට ටෝක් කරන්නේ නිකම කියන්නේ දෙන්නම් ගේමක් කහන ආද අක්කරයකින් විතර ඉඳ බලලකෝ. පෙන්නන්න මම අද වැඩ කෑවා. කරන්නේ මේ මේක මේ මොන බලන්නකෝ. තාම මේ වට්ටකව මේ වටකුළු බන්නක් කරනවා මේවා තියෙනවා කිසිම දෙයක් නෑ පොඩි එකා. ලොකු අයිට පොඩියට පෙන්නපන්කෝ කරන්න ඕනේ වැඩේ. මොන කෙල්ලද? හරිද? කොට කිලෝ කීයක්ද? 10ක් ඕනි 10ක්. 10ක්ද? මේ පොඩි එකා. මේ මූට කොටාට කිලෝ 10ක් දීපන් වැඩිපුර 500ක් දාලා දීපන් නිකන්. මූට ලකෝ මේ යෝ මේ පොල් කඩනවා වගේ නේ සුටුස් ගාලා වැඩේ කරන්න පුළුවන්. පොඩි අයියලා. එලගිරේ. හොඳට වැඩ කලින් බල්ලා. හරිද? ඔය වැඩ පුළුවන්ද? පොල් කඩලා පාඩු නේ බං. පොඩි අයියා. කොලා කරලා කොට මංගෝ. පුදුම වැඩක්. හීන. සීමාවක් නෑනේ බං හීන වෙන. අවසාන වතාව ඈ. පුදුම වැඩක් වුණා මේක. හැමදාම හීන බල මේ වර යන්න වටට. වර යන්න බල්ලා. ඒක තීනියක් දෝයි. වැඩ ගත්තා විතරයි. හලෝ